ඔයා දන්නවද ලෝකේ 8 වෙනි පුදුමය මොකක්ද කියලා? ප්‍රකට විද්‍යාඥ අයින්ස්ටයින්ට අනුව ඒ තමයි වැල් පොලිය එහෙම නැත්නම් කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක. ඔයා හිතන්න ඔයා දවසට රුපියල් 1500ක් හොයන අවුරුදු 21 කෙනෙක් කියලා. ඒකෙන් රුපියල් 1000 ගාන ඉතිරි කරන ඔයාට ඔයාගේ තරුණ කාලේ ඉවර වෙද්දි කෝටි 2ක් කොහොමද කරගන්නේ කියලා අද අපි මේ විනාඩි දෙකකින් කතා කරමු. මේක නිකන් මැජික් එකක් වගේ පෙනුනට ඇත්තටම මේක පට්ට ප්ලෑන් එකක්. ඔයා දවසට රුපියල් 1000 ගානේ මාසෙට 30000ක් ඉතුරු කරලා ඒක ආයෝජන ගිණුමක දාන්න ඕන. ඒක ඔයා එක දිගට අවුරුදු 5ක් කරවතින් ලක්ෂ 18ක් තැන්පත් කරනවා. ඒකට ලැබුණු පොලිය 535000යි. අවුරුදු 5 අවසානයේ ඔයාට ලැබෙන මුළු මුදල 2335000ක් වෙනවා. ඒ කියන්නේ තැන්පත් කළ මුදල වගේ 130කින් වැඩිවීමක්. මේකම ඔයා එක දිගට අවුරුදු 10ක් කරගෙන ගියොතින් ලක්ෂ 36ක් තැන්පත් කරනවා. ඒකට ලැබෙන පොලිය ලක්ෂ 25මාරයි. අවුරුදු 10 අවසානයේ ඔයා ලබන මුළු මුදල ලක්ෂ 61ක් පනින. ඒ කියන්නේ තැන්පත් කළ මුදල වගේ 70%කින් වැඩිවීමක්. දැන් තමයි හොඳම එක තියෙන්නේ. මේකම ඔයා එක දිගට අවුරුදු 20ක් කරගෙන ගියොතින් ලක්ෂ 72ක් තැන්පත් කරන. ඒකට ලැබෙන පොලිය ලක්ෂ 156යි. ඔව් ඔයාට ඇහුණ හරි ලක්ෂ 156යි. අවුරුදු 20 අවසානයේ ඔයා ලබන මුළු මුදල ලක්ෂ 228යි. ඒ කියන්නේ තැන්පත් කළ මුදල වගේ 316කින් වැඩිවීමක්. මේ වැඩේ වුණේ හරියට හිම බෝලයක් වගේ. හිතන්න වැල් පොලියේ මැජික් එකක් අන්න ඒ වගේ තමයි. ඔයාද ඉතිරි කරන රුපියල් 1000ට පොලියක් ලැබෙනවා. ඊළඟ මාසේ ඔයාගේ සල්ලි වලටයි අර ලැබුණු පොලියටයි යන දෙකටම අලුත් පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ පොලියටත් පොලියක් එකතු වෙමින් ඔයාගේ සල්ලි කන්ද වේගයෙන් වර්ධනය වීම. ඉතින් බලබල ඉන්න එපා. ඔයා අදම රුපියල් 1000න් පටන් ගන්න. ඒක බැංකුවක හරි යුනිට් ට්‍රස්ට් ආයතනයක හරි වැල් පොලිය ලැබෙන ප්ලෑන් එක දාන්න. ඔයා මතක තියාගන්න ධනය කියලා කියන්නේ ඔයා කීයක් හම්බ කරනවාද කියන එක මත නෙවෙයි ඔයා ඒකෙන් කීයක් ඉතිරි කරනවාද කියන්නේ. මේ දේ ගැන ඔයාගේ හිතේ එක එක ප්‍රශ්න ඇති. කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරපු මැසේජ් එක කියවලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්න. ජය වේවා.